ඔන්න මේ ශීතකරණ කන්ඩෙන්සර් එක ලීක්. ඒ කියන්නේ ගෑස් එක යනවා. ඉතින් මට සිද්ධ වුණා මේකට කන්ඩෙන්සර් එකක් එළියෙන් හයි කරන්න. මෙන්න මේ විදිහට තමයි මම මේක කරන්නේ. ඉතින් පුංචි බට කෑල්ලකින් කපාගත්ත බට කෑලි 4ක් කන්ඩෙන්සර් එක ෆ්‍රිජ් එක අතර පොඩි ස්පේස් එකක් තියෙන්න ඕන. ඒ ටිකට තියන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඇන වලින් මම මේ කන්ඩෙන්සර් එක හයි කරගත්ත ෆ්‍රිජ් එකට හොඳ ශක්තිමත් මේක හයි වුණා. මේ වගේ තියෙන ෆ්‍රිජ් වල මේ ලීක් එකක් තියෙද්දි මෙන්න මේ කන්ඩෙන්සර් එකක් මෙහෙම එළියෙන් දාන්න වෙනවා. ඉතින් මෙහෙම බටේ මම අරගෙන සාමාන්‍යයෙන් බටේ අපි කම්ප්‍රෙෂර් එකෙන් පස්සේ කන්ඩෙන්සර් එක පැත්තට එද්දි දෙන්නේ උඩ පැත්තට. ඉතින් මම ඒක උඩ පැත්තට දුන්නා ඒ විදිහටම. මේ ප්ලේයා කරලා කොප බට කෑල්ලක් දාලා මොකද යකඩ බටයක් තමයි මේ කන්ඩෙන්සර් යුනිට් එකේ එන්නේ. ඒතර මේ කන්ඩෙන්සර් එකේ යකඩ බටේ පාස්සන්න ලේසි. මෙහෙම තඹ කෑල්ලක් ටිකක් ඊට වඩා මහත තඹ කෑල්ලක් ප්ලේයා කරලා හදලා අස්සට බස්සලා පාස්ස ගන්න ලේසි වුණා. මේ විදිහට මම ඒ කන්ඩෙන්සර් එකකින් එන බටේ පාස්ස ගත්තා ෆ්‍රිජ් එකේ ඩිස්චාර්ජ් පැත්තට. එහෙම නැත්නම් ගෑස් එක පිට වෙන පැත්තට. ඊට පස්සේ ෆිල්ටර් එක. ඊට පස්සේ ෆිල්ටර් එක ළඟ බටේ කපලා ෆිල්ටර් එක තියෙන තැන බටේත් මම අරගෙන කන්ඩෙන්සර් එකේ අනිත් පැත්තට කොප බට කෑල්ලක් ඒකෙත් පාස්ස ගත්තා. මොකද කන්ඩෙන්සර් එක සිනිඳු කොප තියෙන හින්දා මෙන්න මේ විදිහට පාස්ස ගත්තාම කොප බට කෑල්ලක් අපිට පාස්සන්න ලේසි. පිත්තල පාස්සන්න ඕනේ නැහැ. එතෙන්ටත් එතකොට තඹ වලින්ම පාස්සන්න පුළුවන් හින්දා මෙන්න මෙහෙම මම පාස්ස ගත්ත පොඩි කොප බට කෑල්ලක් මෙතෙන්ටත්. ඊට පස්සේ ෆිල්ටර් එකක් පාස්සලා කැපිලරිය පැත්තත් මේ විදිහට ෆිල්ටර් එකට පාස්ස ගන්න ගමන් තමයි මේ ඉන්නේ. ඉතින් කැපිලරිය පුංචි කේශික නලයක් ඔයාලා දන්නවා. මේකත් පාස්ස ගත්තට පස්සේ වැඩේ සම්පූර්ණයි. ඊට පස්සේ තියෙන්නේ ගෑස් කරන්න. වැකුම් කෙරුවා මුලින් මම. වැකුම් කරන එක මම වීඩියෝ කෙරුවේ නැහැ. ඉතින් වැකුම් කරලා ඉවර වෙලා මෙන්න මේ විදිහට ගෑස් ෆීල් කරගත්තා. දැන් මේ ෆ්‍රිජ් එක වැඩ. ඉතින් ඔහොම තමයි අද වැඩේ කෙරුවේ.